මේ සංදේශය. ශාක්‍යයන්ගේ අභිමානය සිහිනය ඔබයි ආරක්ෂා කළ යුතු දේවදත්ත. ඉලක්කය නිවැරදිව ගත යුතුයි. අද මා ඔබ පිළිබඳ ඉහළම විශ්වාසය තබනවා. අපගේ ප්‍රාර්ථනය ඉටු කරනවා. කුමාර දේවදත්තට කුමාර දේවදත්තට කුමාර දේවදත්තට කුමාර දේවදත්තයන්ට ජය වේවා. කුමාර දේවදත්තයන්ට ජය වේවා. කුමාර දේවදත්තයන්ට ජය වේවා. කුමාර දේවදත්තයන්ට 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 ශාක්‍යගණ රාජ්‍යයට ශාක්‍යගණ රාජ්‍යයට ශාක්‍යගණ රාජ්‍යයට ශාක්‍යගණ රාජ්‍යයට කෝසල නරේෂ් ප්‍රසංජිත් දැන් ඔබේ වාරය. අපූරුයි අපූරුයි. ಮಂಡುಲ ಈಯ ಮುದಾಹರಿನು ආඥාව කඩ කිරීම ගැන මාහට කමා කරන්න. මට ඔබේ හිස ඉලක්ක කිරීමට කෙසේවත් නොහැකි. අප කුඩා වියේ සිට එකටයි හැදී වැඩුණේ. මට එය කෙසේවත් කළ නොහැකි. කවරෙක්ටද හැකි මේ ඉලක්කය ජය ගැනීමට අප සේනාව තුළ අදමා ප්‍රථම වතාවට රජුගේ ශක්තිය ඔහුගේ සේනාව තුළින් තීරණය නොවන බව පිළිගන්නවා. මා පරාජිතයි. අභය ලබා දෙන්න. නවතිනු රජතුමනි, මොහු සතුරෙක්. සතුරාගේ අදහස් විශ්වාස කිරීමෙන් අපට සිදුවන්නේ අනර්ථයක්ම පමණයි. පහතට හෙළනු ඔබේ ආසිපත මතකද? මීට මද වේලාවකට පෙර මා ඉදිරියේ පැවසූ වහසි බස් ඔබට මේ අන්දමට අභය හිමිවීම පිළිබඳව ඔබට ඔබේ ප්‍රණාමය පුද කළ යුතු යුවරජුට ඔවුන් නොවන්නට මේ වන විට මා නුඹේ ශීර්ෂය ඡේදනය කර යුද්ධයෙන් යමෙකු පරාජය කළ විට ඔහු තුළ ඇතිවන්නේ සතුරා පිළිබඳ හදේ සැඟවුණු වෛරය. සිද්ධාර්ථ, කුමක්ද විසඳුම? සමාව සහ ශාන්තිය. අර්ථය? සතුරා සඳහා සමාව, යුද්ධය සඳහා ශාන්තිය.
නැගී සිටින්න ප්‍රසංජිත්. අප ශූරවීර ශාක්‍යයන් යන්නෙහි සත්‍ය අර්ථය අප ජනඝාතකින් යන්න නොවේ. අපගේ යුද කෞශල්‍ය පෙන්වා පමණයි. යුවරජු නිසාවෙන්ම අද දිනමා අභය ලබා දෙනවා ඔබට. රජතුමනි, ඒ යුද්ධ නීතියට විරුද්ධයි. අප සතුරාට කරුණාව දැක්වීම කවදා සිට සිදුවන්නක්ද? මහරජතුමනි, මොහු ගැන කෙසේ විශ්වාසය තබන්නද? මොහු දෙවන වර ආක්‍රමණය නොකරන බවට. එය තමා අප විසඳාගත යුතු. එය අපට විසඳාගත හැකි සහමන්ත්‍රණයෙන්. අපට ඔබ ප්‍රතිඥාවක් දිය යුතුයි. කුමක්ද? යුද්ධයෙන් හෝ වෙනත් කිසිදු අන්දමකට ශාක්‍යයන් හා ගැටෙන්නට උත්සාහ නොගන්නා බවට. මා ප්‍රතිඥා දෙනවා ඒ බවට. තවත් එක් ඉල්ලීමක්. මාහටත් ප්‍රතිඥාවන් ලබා දිය හැකිද රජ ප්‍රසංජිත්? පවසන්න අවශ්‍ය කරුණ යුවරජ. කුමන දෙයක් වුවත් සම්පූර්ණයෙන්ම යුද්ධය අත්හැර දමන්න. එවිට ඔබට හැකිවේවි ඔබේ අරමුණ කරා යාමට. යුද්ධයක් පැමිණි විට යුද්ධයක් පැමිණෙන්නේ සෑම විටම හේතුවක් මුල් කොටගෙන. යුද්ධයට පෙර නැති කළ යුත්තේම හේතුවයි. මනුෂ්‍යයා සුරැකීමයි පාලකයා සතු වගකීම. ශාන්තියෙන් කරුණාවෙන් පමණයි කෙනෙකුට ලෝකයේ ජයගත හැකි. ඔබ සියලු මනුෂ්‍යයන්ට ආදර්ශයක් යුවරජුනි. අද දවසේ මා ඔබෙන් කරුණාව කුමක්ද කියා හඳුනාගත්තා. යුරජ සිද්ධාර්ථයන්ට යුරජ සිද්ධාර්ථයන්ට යුරජ සිද්ධාර්ථයන්ට යුරජ සිද්ධාර්ථයන්ට සුද්ධෝදන මහරජතුමාට සුද්ධෝදන මහරජතුමාට සුද්ධෝදන මහරජතුමාට සුද්ධෝදන මහරජතුමාට සුද්ධෝදන මහරජතුමාට සිද්ධාර්ථ යුරජතුමාට සිද්ධාර්ථ යුරජතුමාට සිද්ධාර්ථ යුරජතුමාට සිද්ධාර්ථ යුරජතුමාට සුද්ධෝදන මහරජතුමාට සුද්ධෝදන මහරජතුමාට සුද්ධෝදන මහරජතුමාට යුවරජ සිද්ධාර්ථයන්ට ජය වේවා! යුවරජ සිද්ධාර්ථයන්ට ජය වේවා! යුවරජ සිද්ධාර්ථයන්ට ජය වේවා! සිද්ධාර්ථ ඔබ ශාක්‍ය කුලයට මහත් අභිමානයක්. යුද්ධයෙන් කෝසලය පරාජය කිරීමට හැකි වුණේ ඔබ නිසයි පුත්‍රය. අපගේ විජයග්‍රහණයේ හිමිකරු ඔබ සිද්ධාර්ථ. ඔබේ වීරත්වය නොවන්නට අප කෝසල සේනාව හමු වී පරාජය වී අවසන්. මේ ලැබූ අනර්ග විජයග්‍රහණය ඥානයේ ප්‍රතිඵලයක්මයි ඔබගේ. සිද්ධාර්ථයි අපගේ ශාක්‍ය කුලයේ ගෞරවය රැකදුන්නේ. යුවරජ සිද්ධාර්ථයන්ට ජය වේවා! යුවරජ සිද්ධාර්ථයන්ට ජය වේවා! යුවරජ සිද්ධාර්ථයන්ට ජය වේවා! මාගේ කාර්ය රජ දණ්ඩපාණි නිසා පහසු වුණා මහරජතුමනි. ඔබ නිසා තමයි යශෝදරා මෙලව ජන්මය ලැබුවේ. යශෝදරා නිසයි ප්‍රථම වතාවට මා තුළ ලෞකික අරමුණු කෙරෙහි කැමැත්තක් ඇති වුණේ. මා ඒ නිසා යුදබිමට අවතීර්ණ වූයේත් මගේ ඉලක්කයේ සමග ඔබේ අරමුණයි රැඳුනේ. රාජකුමාරී යසෝදරාට ජය වේවා! රාජකුමාරී යසෝදරාට ජය වේවා! මහරජ දණ්ඩපාණිට ජය වේවා! මහරජ දණ්ඩපාණිට ජය වේවා! මහරජ දණ්ඩපාණිට ජය වේවා! මහරජ දණ්ඩපාණිට ජය වේවා! ඔබ
ඔබ සේනාව සමග රෝහිණී නදිය අසබඩ රැඳී සිටිය යුතුයි. කැඳවීමක් ලැබෙන තුරු ඔබ එතැනම නැවතී සිටින්න. මතක තබා ගන්න. අපේ අරමුණ යුද්ධය මගහැර සිටීමයි. පියාණනේ ඔබ රාජ්‍ය පාලනයේදී යම් යම් උපාය මාර්ග යොදන්න වෙනවා යශෝදරා. ඔබගේ උපායෙන් සිදුවන්නේ මගේ විවාහයට දුෂ්කර තත්ත්වයක් උදා කිරීම නොවේද පියාණනි? අප ඔවුන්ට සහයෝගය ලබා දී ජය හිමි කර දෙනු වෙනුවට ඔබට අවශ්‍ය පරාජය ඔවුන්ගේ. දියණියගේ අනාගතයට වඩා පියාගේ අරමුණ පමණයි වැදගත්. තවත් එක් අයෙක් සිටිනවා මේ විජයග්‍රහණයේ හිමිකම දරන. කවරෙක්ද? කුමාර දේවදත්ත. කුමාර දේවදත්තට ජය වේවා! කුමාර දේවදත්තට ජය වේවා! කුමාර දේවදත්තට ජය වේවා! සත්‍යක්කය. දේවදත්ත ඔබේ දක්ෂතාවය නොවන්නට එදා අපගේ ශාක්‍යයන්ගේ අභිමානය කෝසලයේ ඉදිරියේ බිඳ වැටෙන්නට ඉඩ තිබුණා. කමා කරන්න. යමෙකු සිහිපත් කර දෙන තෙක් ඔබට මෙනෙහුවේ නෑ නේද මා ගැන? මට අයිති නැහැ මේ. මා සතු යුතුකම උපරිම ශක්තිය නිටු කිරීම පමණයි මාගේ අරමුණ. එසේ නොමැතිව ඔබෙන් තුටු පඳුරු නොවේ. දේවදත්ත මහරජතුමනි, අපි ඔහුට කරුණු පහදා දෙමු. මා ඔහුට අවවාද කරන්නම්. ඔහුගේ යෞවන මදයට ඔහු එවැනි කතා පවසන්නේ. මහරජතුමනි, යුද ජයග්‍රහණයේ සතුට අප සමරනව වෙනුවට විජය උත්සවශ්‍රීයෙන් ඔවුන් දෙදෙනගේ විවාහ උළෙල පවත්වමු. මහරජා, කුලගුරුන් පැවසූ ශුභ මුහුර්තයට තව සිව් දිනයි ඉතිරි. අප වහ ක්‍රියාත්මක විය යුතුයි. අද සිටම. එය නම් සත්‍යයක්. ශුභ මුහුර්තය ඉක්මනින් එළඹේවි. අප හෙට දින සාක්ෂි සභාවට රැස්වන්නේ විවාහය සම්මත කිරීමට. යශෝ සේනාපතිතුමනි, අපගේ මේ පුෂ්පෝපහාරය ඊව රජුට පිරිනමන්න. කපිල වස්තු වැසියන් එතුමන්ගේ පරාක්‍රමය පිළිබඳව මුළු නුවරම ഘോഷා පවත්වන බව පවසන්න. ඊව රජතුමාට ඊව රජතුමාට ඊව රජතුමාට ඊව රජතුමාට ඊව රජතුමාට දුටුවද විජයග්‍රහණයේ සම්පූර්ණ ගෞරවය සිද්ධාර්ථට හිමිවන්නේ. අප පමණ යුද යදුණු ආකාරය පිළිබඳව දන්නේ. සියලු දෙනාටම මතක සිද්ධාර්ථගේ වීරත්වයමයි. ඔබ සේනාපති වුවත් ඇති ප්‍රතිඵලය කුමක්ද? සේනාපති, මාහට නිසක විශ්වාසයක් පවතිනවා. ප්‍රසංජිත් නැවත ආක්‍රමණය කරන බවට. එය නියතවම සිදුවන යම්කිසි දිනයක් තුල ඔබ ශාක්‍ය ගණ රාජ්‍යයේ සිටින සේනාපති. ඔබට උනත් විශ්වාසද ශාක්‍ය දේශයට යලිත් ප්‍රසංජිත්ගෙන් සතුරු ප්‍රහාරයක් දියත් නොවේ කියා? කෙසේවත් නැහැ. කිසිදා සතුරව විශ්වාස කළ යුතු නැහැ. ප්‍රසන්නජිත් නැවත දියත් කළ හැකි ආක්‍රමණයක්. එදා මහරජු යුද භූමියේදී ගත් තීරණය නිවැරදිද? නැහැ. කෙසේවත් නැහැ. ඔබ මේ ප්‍රශ්නය සාක්‍ය සභාවට ඉදිරිපත් කළ යුතුයි. නිසැකවම. ඔවුන් ඊට උත්තර සාක්‍ය සභාවේදී දීමට අවශ්‍යයි.
විජයග්‍රහණය තවම උදා වුණේ නැහැ සිද්ධාර්ථ. මා සකසා දෙන්නම් මීට අවශ්‍ය මාවත. අප සිටින්නේ කොමන තැනකද? ඔබගේ විශ්වාසය අසල ඔබ කෙසේද දන්නේ? ප්‍රසාදවල සුගන්ධයෙන්. එපමණද? එසේම ඔබේ හදේ බොහෝ ප්‍රාර්ථනා දැල්වෙනවා ගෝපා. ඔබ කෙසේද ඒ දැනගත්තේ? ඔබේ දෑතින් වහනය වන සුගන්ධයෙන්. ඒ කෙසේද? ඔබේ දෑතින් වෑහෙන මුදු සුගන්ධයමයි සුලන් රැලි තුලත් මුසු වී තිබෙන්නේ. සත්‍යයක්. මගේ ප්‍රේමය ඔබ වෙනුවෙන්ම හදේ ඇති වූවක් බව මට හැඟෙනවා හැම මොහොතකදීම. දුටුවද? ප්‍රේමය අත්‍යන්ත බැඳීමක්. ඒ නිෂ්ඵල දෙයක් කෝපා. ඔබට අවශ්‍ය නැතිනම් මා කුමට තවත් සිටින්නේ? කෝපා. කුමටද? කුමටද මා තවත් සිටින්නේ? මා කුමක් කීවත් කුමක් කළත් සතුටක් නෑ ඔබේ හදවතේ. ඔබට අවශ්‍ය භාවනාව පමණයි. ඔබේ සෑම විටම කෝප ගන්නේ කෝපා. ඉවසන්න. දැස් මදකට වසා ගන්න. වසා ගන්න. ඔබ සිටින්නේ කුසගින්නේ. ඇයි ඔබ නිරාහාරව සිටින්නේ? ඔබ කෙසේද දන්නේ මා උපවාසයේ යෙදුණු බව? ඔබගේ මුහුණෙන් පැවසෙනවා සියල්ලක්ම. කෝපයෙන්ද? මා දන්නවා ගෝපා. ඔබේ හදේ මා වෙනුවෙන් නැති සෙනෙහස. ඇයි ඔබ දෑත් සඟවන්නේ? අප ඔබ බියගැන්වූ වරදට ඔබ අද ඔය දනුවම විඳ යුතුයි. එසේ නොවුවොත් නැවත කිව යුතුද? අද මායා සිටියානම් ඇයට කොතරම් සතුටක් දැනේවිද? කවරෙකුටද කිව හැකි මායා නොසිටින බව? මට හැගෙන පරිදි කොහේ හෝ තුරක සිට මායා ඔහු දෙස බලා සිටිනවා ඇති. ඈතක සිට. කොහේ හෝ ඈතක. අපගේ ශාක්‍ය රාජ සභාව සංග්‍රාමයෙන් අනතුරුව රැස්වන ප්‍රථම සභාවාරය අද දින අපගේ අරමුණ ප්‍රධාන කාර්යයන් දෙකක් විමර්ශනයට ලක් කිරීම. සියල්ලටම ප්‍රථම අපගේ යුද ජයග්‍රහණයට දායක වූ සැමට කෘතඥ විය යුතුයි. අපගේ පළමු කාර්යය සිද්ධාර්ථ සහ යශෝදරා අතර විවාහය සැලසුම් කිරීම. දෙවන කර්තව්‍ය යුද්ධයෙන් අප ලැබූ ජය විශ්ලේෂණය කිරීම. කෝසල නරේෂ් ප්‍රසංජිත්ට යලි කිසිදු වතාවක අප සමග යුද්ධ කිරීමේ අදහසක් හෝ ඇති කරගත නොහැකි. කුමක්ද සභාවේ අදහස?
කමා කරන්න මහරජුනි. අපට යම් අර්බුදයක්. එකඟ නැහැ ඔබගත් තීරණයට. ශාක්‍ය සභාවම විරුද්ධයි ඊට. අපගේ අදහස් නොතකා හැරියා ඔබ. පවසන්නේ කුමක් ගැනද? මහරජතුමනි, ශාක්‍ය සභාවේ අප සියලු දෙනා ගන්න තන්ත්‍රයෙන් ඉවත්ව කටයුතු කිරීමට තීරණය කළා. කුමකටද? ශාක්‍ය සභාවේ අප මෙහි රැඳී සිටීමෙන් නැති ඵලයක්. මේ තීරණයට හේතුව මෙහි ක්‍රියාත්මක වන්නේ ශාක්‍ය ගණ තන්ත්‍රයේ පිළිගත් සම්මුතිය නොවේද? දුෂ්ට කෝසලයේ සතුරන්ට අප කුමටද අනුකම්පා කළ යුතු? කුමට අනුකම්පා? අප විරුද්ධයි. ඉතින් ඒ වරදක්ද? ඔබ පිළිබඳ අප තුල පැවති විශ්වාසය බිඳී ගියා. අපගේ විශ්වාසය කඩ වී ගියා. මා කිසිදු අනුචිත තීරණයක් ගන්න ලැබුවේ නැහැ. මට අවශ්‍ය වූයේ කුමන ආකාරයකින් හෝ ශාක්‍ය කුලයේ ඵලය සුරක්ෂිත කිරීමට. ප්‍රසංජිත් වැන්නකුගේ ජීවිතය රැකීම අනුචිත කාර්යයක් නොවේද? ඒ අනුචිත තීරණයක්. ඊට විරුද්ධ. පරාජය පිළිගෙන පසුබැස ගියාට නැවත ඔහු නොපැමිණ සිටීවිද? මහරජතුමනි, යුවරජුක ඇතැම් නිර්දේශයන් පිළිබඳව අපහට යම් යම් අපහැදිලි තැන් බොහෝ පවතිනවා. තමාට එරෙහිව අසිපතක් ඔසවන්නාට කුමටද කරුණාව දැක්විය යුතු? මහරජතුමනි, අපට අවශ්‍ය වූයේ ප්‍රසන්නජිත්ගේ හිස සිඳලන්නට. නමුත් සිද්ධාර්ථ නිසයි අපට ඔහු මුදා හරින්න උනේ. කුමටද සතුරාට කරුණාව? කුමටද ඔහුට අවදානමක්? අපට කිසිවක් තීරණය කළ නොහැකිද? ශාක්‍ය ගණ තන්ත්‍රයේ මහරජුනි, ශාක්‍ය ගණ තන්ත්‍රයම ඔබේ අනුමැතිය අනුවයි ක්‍රියාත්මක වන්නේ. නමුත් සිද්ධාර්ථ යුවරජුයි මෙම ප්‍රශ්නයට පිළිතුර මේ රාජසභිකයන්ට ලබා දිය යුතු වන්නේ. ඔහු තමයි වගකිය යුතු. මහරජතුමනි, යුවරජු මේ මොහොතේ කොහිද? යම් මන්ත්‍රණයක් ශාක්‍ය සභාව තුළ සිදු කරන විටකදීවත් යුවරජු නොමැතිද? කොහිද යුවරජු? අර්බුදයට හේතුවත් ඔහු. කොහිද යුවරජු? යුවරජතුමනි, මගේ පියාණන්ට කුමක්ද සිදු වුනේ? පවසන්න, කුමක්ද සිදු වුනේ ඔහුට? ඔහු සුව වේවි. ඔහුට කවරෙක්ද තුවාල සිදු කළේ? පවසන්න. මා ඔහුට කෙසේ පිළිතුරු දෙන්නද? ඒ කුඩා දරුවා කළ වරද කුමක්ද? ඔබට ගෝපා වැටහුණාද ඔහුගේ දුක? කෙසේද මේ සත්‍ය ලෝකයට වටහා දිය හැකි? සියල්ලෝම මෝහයෙන් මුලාවට පත්වී කුමක්ද මේ සොයන්නේ? පහදන්නේ කෙසේද? ඔබ නැගූ ප්‍රශ්නයට පිළිතුරු නියත වශයෙන්ම මා පුත්‍ර සිද්ධාර්ථ යුවරජු විසින් ලබා දේවි. මහරජු වශයෙන් මේ මොහොතේ මා ඔබෙන් ඉල්ලා සිටින්නෙත්, මා පියකු වශයෙන් ඔබ සමගින් අපේක්ෂා කරන්නෙත් අපගේ පුත්‍රයාට ඔබගේ ආශිර්වාදය අවශ්‍ය බව.